අවුරුදු 15කට කලින් YouTube එකේ පළවුණ බොහෝ දෙනෙක්ගේ හිත්වල බියක් ඇති කරමින් තවමත් කතාබහට ලක්වන අතිශයින්ම අද්භූත බිහිසුණු වීඩියෝවක් තමයි මේ. මොකද මේකේ සිද්ධ වන දේ හරිම නොසන්සුන් දෙයක්. මේ වීඩියෝ එකේ මුලින්ම අපිට පේනවා යහළුවන් පිරිසක් එක් කාමරයක බොහොම සතුටින් කාලය ගත කරන ආකාරය. එනාවෙමින් වීලු දාලු කරමින් ඔවුන් මේ මොහොත විඳිනවා. එක් යාළුවෙක් කුස්සියේ මොකක් හරි දෙයක් කරමින් ඉන්නවා. කොහොම වුණත් මේ අයගේ සතුට තියෙන්නේ බොහොම ටික වෙලාවයි. ඒ ඇයි කියලා දැනගන්න මේ වීඩියෝ එක අවධානයෙන් බලන්න. Aí, fim da festa aí, pessoal. Ó, comprei a câmera nova. Vamos colocar um vídeo no YouTube aí, ó. Ai, que vergonha, não faz isso. A Josi capotada já, com sono. Aí, Thiago, a câmera que eu comprei nova aí. Você viu demais? Vermelhinha e tal. Vocês nem esperaram pra festa aí, né, mano? Meu Deus do céu, que porra é essa, velho? Mano, eu vi uma coisa aqui, Thiago. Tem uma coisa passou aqui, velho. velho. Tô falando sério, cara. Tô falando sério. Vem aqui comigo, cara. Não tem nada aqui, não. Eu vi uma coisa assim, cara. Tá louco, mano? Maluco, maluco. Eu vou voltar a câmera. Eu vou voltar a câmera e você vai ver, velho. දැක්කද ඇග කෙලිපුලා යන දර්ශනයක්. කුස්සියේ ඉන්න මිනිස්සයා ෆ්‍රිජ් එකෙන් මොනවාරි ගන්න නැමෙනවත් එක්කම ජනේලය අසලින් විකෘති වූ මිනිස්සෙක් ගමන් කරනවා කියලා අපිට පේනවා. හැමෝම බීතියෙන් තැතිගෙන කෑ ගහන්න පටන් ගන්නවා. මේ සිද්ධියත් එක්ක කැමරාව අතේ තියන් හිටපු කෙනාට හිතෙනවා මේ ජනේලය අසලින් ඇත්තටම ගියේ මොකද්ද කියලා දැනගන්න. ඒ දැක්ක දේ ඇත්තක්ද එහෙමත් නැත්තං එතන කවුරු හරි හිටියද කියලා දැනගන්න ඔහු බියෙන් එතනට යනවා. හැම තැනම ඔහු පරීක්ෂා කරනවා. ඒත් අවට කිසිවෙක් නෑ කියලා අපිටම පේනවා. ඒ වෙලාවේ එතනින් ගියේ මිනිස්සෙක් නම් කොහොමද එච්චර ඉක්මනට අතුරුදහන් වෙන්නේ? ඒ මතුවන ප්‍රශ්නයත් එක්ක අපිට කියන්න පුළුවන් එදා එතනින් ගමන් කරේ භයානක අද්භූත ආත්මයක් කියලා.